ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා ද සියලුම දෙනා ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එකට ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ 2025 අලුතින්ම රිලීස් වුණු අති සුපිරි ගණයේ හොරර් මූවි එකක්. ඔන්න ඉතින් චිත්‍රපටයේ කතාව වෙන්නේ මෙහෙමයි. යාළුවෝ පස් දෙනෙක් යනවා එයාලගේ අතුරුදහන් වෙච්ච ඉහෙලියක් හොයාගෙන එක්තරා ප්‍රදේශයකට. ඉතින් මේ ප්‍රදේශයේ ගියාම මෙයාලට මුණ පාන්න වෙන සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ වටාම ගෙදලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට මූවි එකේ පටන් ගන්න ඉඳන් අවසානය දක්වාම ත්‍රාසයේ භීතිය කුතුහලයේ තියාගෙන ඊළඟට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදිහේ අති සුපිරි ගණයේ මූවි එකක් තමයි මේ මූවි එක. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට වීඩියෝ එකේ අවසානයේ තික්ම රැඳී සිටින්න. ඒ වගේම ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එක subscribe කරලා මාත් එක්ක ඉස්සරහට යමු කතාව බලන්න. මොකද මෙයා අතුරුදහන් වෙලා මේ ප්‍රදේශයට ඇවිල්ලා අපිට මෙයා හොයාගන්න පොඩි උදව්වක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේ හෝටලේ හිමිකාරයා එහෙම නැත්නම් මේ ආයතනයේ හිමිකාරයා කියනවා එක්තරා ප්‍රදේශයකට යන පාරක් කියලා. ඒ ප්‍රදේශෙ පොඩ්ඩක් පාළුයි. හැබැයි ඒ පැත්තේ නම් ගොඩක් මිනිස්සු අතුරුදහන් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ ක්ලෙවර් කියන තරුණිය එනවා තමන්ගේ ඉතුරු අනිත් යාළුවෝ කට්ටිය ගාවට. යාළුවෝ කට්ටිය ගාවට ඇවිල්ලා කියනවා නංගි ඉන්නවා කියන්නේ අර පැත්තේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා ඒ පැත්තට හොයමු, ඒ පැත්තේ පොඩ්ඩක් බලමු කියලා. ඉතින් ඔන්න ඔය පැත්තට ගිය හේතුව නැත්නම් මේ ප්‍රදේශයට ඇතුළු වුණෙන් පස්සේ තමයි මෙයාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණි පිට හැරෙන්නේ. මොකද මේ ප්‍රදේශය ගොඩක් පාළුයි. මිනිස්සු කවුරුත් නැහැ. ජනාකීර්ණත්වයෙන් ඉතාම අඩු පැත්තක්. ඉතින් මේ ප්‍රදේශයට මෙයාලට යනකොට මෙයාලට ලොකු සුනිකුණාටුවක් සමග වැස්සක් වගේ කාලුණු විපර්යාස වලට මෙයාලව අහු වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා එකපාරටම මේ වැස්ස නැති වෙලා ගිහිල්ලා කාලගු. ඉතින් ඒ අතරේ මෙයාලා දකිනවා මෙයාලගේ නැතුණ යෙහෙලියගේ නම සඳහන් වෙලා තියෙනවා මේ හෝටලේ ලොග් පොතේ. ඉතින් ඊට පස්සේ මෙයාලා හොයලා බලනවා කීප සැරයක්ම පොත පිටු පෙරලා ගොඩක් බලනවා. ඉතින් මේ යෙහෙලියගේ නම 13 පාරක් ලියලා තියෙනවා මේ පොතේ. ඒ වගේම පින්තූර ගොඩාක් ගහලා තියෙනවා යම් කිසි පැත්තක එක්තරා ස්ථානයක. ඉතින් එතන තියෙනවා මේ නැතිවෙච්ච කට්ටියගේ විස්තර. ඉතින් මේ විදිහට මෙයාලා මේ විස්තර හොයාගෙන යනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ ගොඩනැගිල්ල ඇතුළේ තියෙනවා වැලි ඔරලෝසුවක්. ඉතින් මේ වැලි ඔරලෝසුව අනිත් පැත්ත හැట్లా කාලය ගණනයේ විදිහට සකස් වෙලා තියෙනවා ඉබේම. ඉතින් මේ අවස්ථාවේදී මෙයාලට එනවා මෙයාලගේ වාහනේ නැත්නම් මේ යාළුවාගේ ජිප් එක අරගෙන යනවා කවුරු හරි. ඉතින් ඊට පස්සේ මෙයාලා ජනේලෙන් බලනවා. මෙයාලට හිතා ගන්න බෑ මෙතන මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ එකපාරටම ලයිට් ගිහිල්ලා මේ මුළු පැත්තම අඳුර වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මෙයාලා ටෝච් එක ආධාරයෙන් එළියට ගිහිල්ලා බලනවා මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. අනිත් ලයිෆ් ටයිම් එකට තමයි ආපහු කැරකිලා ආවේ. ඒ කියන්නේ මෙයාලගේ මරණය මෙයාලගේ ඇස් දෙකින්ම දැකලා මරණය විඳලා ඊට පස්සේ ආයෙත් මෙයාලා කාලයත් එක්කම ආපස්සට ගිහිල්ලා ආයෙත් මෙයාලා මේ ස්ථානයේ ආපු විදිහටම ආයෙත් කාලය සම්බන්ධ වෙනවා. ඔන්න ඕක තමයි මේ ස්ථානයේ තියෙන විශේෂම සිදුවීම. ඉතින් ඒ අතර මෙයාලා දකින්නවර දැන්වීම පූර්වේ මෙයාලා පස් දෙනාගේම ෆොටෝස් ගහලා මිසින් කියලා ෆොටෝස් ගහලා එල්ලලා තියෙනවා ඒ දැන්වීම පූර්වේ. ඒ කියන්නේ මෙයාලටත් මේ ස්ථානයේ හිටියොත් අනිවාර්යයෙන්ම මරණය වෙනවා. අර වැලි ඔරලෝසුව නැත්තම් කාලය ගණනය කිරීමේ යන්ත්‍රය ආපස්සට කැරගෙනවා. ඉතින් ඒ ආපස්සට කැරකිලා ආයෙත් හැදෙනවා අර මෙයාලා මේ නිවසට ඇතුල් වෙච්ච විදිහට. ඉතින් මෙයාලා කල්පනා කරනවා අපි සේරම එනම් ආයෙත් පාරක් මැරුණා. ඉතින් කොහොම හරි මෙයාලට දැන් ගොඩක් බඩගිනි. බොන්න වතුර නැහැ, කන්න කෑමක් නැහැ. නමුත් ටැප් එක කරනකොට එකපාරටම වතුර එනවා ඒ ටැප් එකෙන්. ඉතින් ඒක තරුණියක් මේ ග්ලේන් කියන තරුණිය කියනවා ටැප් එක අරින්න එපා. ඔය එන්නේ වතුර මම ඉස්සෙල්ලා බැලුවා. වතුර ඉස්සෙල්ලා ආවේ නැහැ කියලා. කොහොම හරි මෙයාලා මේ ටැප් එකේ එන වතුර පානය කරනවා. ඉතින් මේ පානය කරාට පස්සේ මෙයාලා එක එක්කිනා කුඩු වෙලා මැරිලා යනවා. ඒ කියන්නේ මෙයාලා මේ වතුර පානය කරපුවාම මෙයාලා මැරෙනවා. මෙයාලා සම්පූර්ණයෙන්ම පුපුරලා මැරිලා යනවා. ඉතින් තරුණිය සහ තරුණියක් මේ අවස්ථාවේදී පුපුරලා ඒ විදිහට මැරෙනවා. ඉතින් ඇත්තටම මෙයාලා හැමෝම මේ විදිහට මැරෙනවා. ඒ වෙලාවේදී එක තරුණියක් කියනවා මැක්ස්ට මාව තමයි අන්තිමට මැරෙන්නේ සහ මම තාම වතුර චුට්ටක් බිව්වේ. එතන මට මේකෙන් බලපෑම අඩුයි. මාව මරලා දාන්න කියලා. ඉතින් කොහොම හරි ඒ වෙලාවේ ඒ තරුණියව මරන්න මැක්ස් ඉතුරු වෙන්නේ නැහැ. මැක්සුත් පුපුරලා මැරලා යනවා. ඉතින් මේ අවස්ථාවේදී තව එක්තරා පුරුෂයෙක් එනවා මෙතෙන්ට. එයා ඇවිල්ලා මේ ක්ලෙවර් කියන තරුණියව මරලා දානවා. ඉතින් ওই විදිහට මෙයාලගේ ඒ වටෙත් ඒ කියන්නේ මෙයාලා හතරවෙනි පාරටත් මරණයටපත් වෙලා ඉවරයි මේ ගොඩනැගිල්ල ඇතුලේ. ඉතින් ඊට පස්සේ මෙයාලා ආයෙත් අර විදිහටම කාලය ආපස්සට ගිහිල්ලා මෙයාලා අර ආපු අවස්ථාවටම සකස් වුණාට පස්සේ මෙයාලා හොයලා බලනවා මෙතන තියෙන විස්තර මොනවද කියලා. ඉතින් මෙයාලා පොත්පත්තර සහ මෙතන තිබ්බ පරණ වීඩියෝ දර්ශන ඒ වගේ දර්ශන ගොඩාක් නරඹනවා.
එතකොට මෙයාලට තේරුම් යනවා මෙතන පිට සමාජයට හොරෙන් පරීක්ෂණ කරපු තැනක්. ඉතින් මෙයාලට ඒ වෙලාවේදී තේරෙනවා මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් මෙතන ඉන්නේ මේ සොම්බි මිනිස්සු විදියට මෙතන ඉන්නේ මෙතෙන්ට ඇවිල්ලා මෙතනදී මැරුණු කට්ටිය. ඉතින් ඒ කට්ටිය ඒ විදියට 13 පාරක් ඒ විදියටම සැරින් සැරේට ඉපදෙනවා ආයෙ මැරෙනවා ආයෙ කාලය ආපස්සට යනවා. ওই විදියට 13 පාරක් වුණාම ඇත්තට මෙයාලා මැරිලා යනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෙයාලට වෝකි ටෝකි එකට කතා කරලා කියන එක්කෙනෙක් මංගාව ඉන්න ඔයාලගේ නැතිවෙච්ච සහෝදරිය එහෙම නැත්නම් නැතිවෙච්ච හෙලිය එන්න මංගාවට මම දෙන්නම් කියලා. ඉතින් මේ ක්ලෙවර් කියන තරුණිය යනවා තමයි එක සොම්බි කෙනෙක්. ඊට පස්සේ මෙයා හයියෙන් මේ දෙන්න දුවනවා. දුවගෙන යනකොට මේ ග්ලේන් කියන තරුණිය වැටෙනවා වීදුරුවක් උඩට. ඉතින් ඒ වෙලාවේදී මෙයාව අර සොම්බි එහෙම නැත්නම් අර හොල්මන් අద్భుත ආත්මයක් ඇවිල්ලා එයාව ඇදලා අරගෙන එයාව මරලා දානවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ මැක්ස් කියන තරුණයා මේ ග්ලේන් කියන තරුණියව බේර ගන්නවා. බේරගෙන එනවා. එයාවට පස්සේ මේ අන්තිමට ඉතුරු වෙන යාළුවෝ දෙන්න. එහෙම නැත්නම් මේ දෙන්න අතරට එනවා අර අద్భుත ආත්මය. ඒ ආත්මය ආවට පස්සේ කියනවා මාව එකටම මරන්න එපා. මෙයාට ගොඩක් අමාරුයි. මෙයාව මරන්න කියලා. ඉතින් ඔය විදිහට කොහොම හරි ඒ දෙන්නව මරලා දානවා මේ අద్భుත ආත්මය. ඒ විදිහට ග්ලේන්වත් මරනවා. දැන් ඉතුරුලා ඉන්නේ මැක්ස් සහ ක්ලෙවර් කියන දෙන්න විතරයි. ඉතින් මේ දෙන්න කොහොම හරි ක්ලෙවර් කියනවා මාව මරලා දාන්න වෙනවා. ඊට පස්සේ මෙයා යනවා එළියට. එළියට ගිහිල්ලා මෙයා අර වැස්සට වැටෙන වතුර බින්දුවක් කට අල්ලලා බොනවා. ඒ බිව්වට පස්සේ මෙයාත් පුපුරලා මැරිලා යනවා. ඉතින් ওই සිදුවීම් පස්සේ මේ පස් දෙනාම මැරිලා ඉවරයි ආයෙත් පාරක් 6 වෙනි වතාවටත්. ඊට පස්සේ ආපස්සට අර විදිහට මේ ඔරලෝසුව කැරකිලා කාලේ ආපස්සට ගිහිල්ලා ආයෙත් අර විදිහට මෙයාලා ලොක්පොත බලනකොට මෙයාලගේ නම ආයෙත් පාරක් ලියවිලා තියෙනවා. ඉතින් දැන් ඔහොම කීප සැරයක්ම ඔය ආකාරයෙන්ම සිද්ධ වෙලා දැන් මෙයාලගේ මේ අන්තිම වටේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වටේදී මෙයාලට ජීවත් වෙන්න බැරි වුණොත් මෙයාලට සිද්ධ වෙනවා අනිවාර්යෙන් සදාකල්ම මැරිලා මේ නිවසේම මෙයාලගේ ආත්ම හැංගිලා තියෙනවා. ඉතින් ওই විදිහට මෙයාලගේ වීඩියෝ දර්ශන නරඹලා මෙයාලගේ ෆෝන් වල තියෙන මේ පටිගත වෙච්ච ඊට පස්සේ මෙයාලා කියනවා අපි මේක හොයාගෙන යමු කියලා. ඉතින් මෙයාලා පතල ඇතුළට බහැලා හොයාගෙන යද්දී සොම්බි දෙන්නෙක් කියනවා මෙයාලගේ. ඒ කියන්නේ භයානක ආත්ම එහෙම නැත්නම් මේ අద్భుත ආත්ම දෙකක් එනවා මෙයාලව එළව පතල දිගේ දුවගෙන. ඒ දුවගෙන ගියාම මෙයාලා ආයෙත් වටයක් කැරකිලා ඇවිල්ලා ආයෙත් එන්නේ අර නිවසේ විශිෂ්ට කාමරයටම තමයි. හැබැයි මෙයාලා කොහෙන් ගිහිල්ලා ආවත් මෙයාලා ආපහු ඇවිල්ලා නවතින්නේ අර විශිෂ්ට කාමරේ. ඉතින් ඒ කාමරේ මැද්දේ ඉන්නවා අර මුලින්ම ආපු ශක්තිවන්ත අద్భుත පුද්ගලයා. ඉතින් ඊට පස්සේ ක්ලෙවර් පස්සෙන් මේ පුද්ගලයා යනකොට අනිත් කට්ටිය යාට ගහලා එයාලගේ පැත්තට ගන්නවා. ක්ලෙවර්ට කියනවා ඔයා කෙරෝලටම යන්න. ගිහිල්ලා ඔයා ග්ලේන්ව හොයාගන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ තරුණිය යනවා තනියම ග්ලේන් හොයාගෙන. ඉතින් මේ අවස්ථාවේදී මෙයාටත් සොම්බින් කීප දෙනෙක්ම පහර දෙනවා. මෙයා කොහොම හරි අන්තිම අවස්ථාවේදී දැක ගන්නවා ග්ලේන්ව බැඳලා ඉන්නවා කාමරයක් ඇතුලේ. ඉතින් එතනම දන්වැලක් දාලා එයාට ලඟ වෙන්න බැරි විදිහට සොම්බි කෙනෙකුත් බැඳලා ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ආයෙ අපිට පෙන්නනවා කොහොම හරි තරුණයෝ ටික එකතු වෙලා අර අద్భుත මිනිහව මරලා දානවා. ඉතින් ওই විදිහටම ග්ලේන් තමන් ගාවට එන සොම්බි කෙනෙකුත් මරලා දානවා. කොහොම හරි අවසානයේ මේ සිදුවීමෙන් පස්සේ ක්ලෙවර් කියන තරුණිය යනවා එක්තරා ස්ථානයකට. ඉතින් එතන තියෙනවා CCTV කැමරා 5ක් හයි කරලා සහ විවිධ පොත් ලිපිගොනු රාශියක්. ඉතින් මේ ක්ලෙවර් කියන තරුණිය මේ පොත් සහ ලිපිගොනු මේ සේරම දිගහැරලා බලද්දි මෙයා කියනවා ඔයාලට කිසිම ගැළවීමක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඊගාවට මැරෙනවා කියලා. ඉතින් මේ ක්ලෙවර් කියන තරුණිය ගොඩක් බුද්ධිමත්. මෙයා දන්නවා මෙයාලට සේරටම තියෙන ජීවත් වෙන්න තියනවා නම් මේ රැයෙන් එහෙම නැත්නම් මේ රාත්‍රියේදී නොමැරී ඉන්න එක. එතකොට දැන් මෙයා මැරුණොත් ආයෙ මෙයාලට මෙතනින් එළියට යන්න බෑ කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ මේසෙට වැහි බින්දු වැටෙනවා. ඒ කියන්නේ වැස්සේ ගලන වතුර එක ස්ථානයකට වැටෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ ක්ලෙවර් කියන තරුණිය මේ පුද්ගලයා පානය කරන තේ කෝප්පේ තියෙනවා ඒ වැටෙන වතුර බින්දු තේ කෝප්පය ඇතුළට වැටෙන විදිහට. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා තේ කෝප්පය අරගෙන පානය කරනවා. මේ පානය කරාට පස්සේ මෙයාට තේරෙනවා මගේ ඇඟට මොකක් හරි ඇතුල් වුණා. මගේ සිරුරට මොනවා හරි දෙයක් ඇතුල් වුණා. දැන් මං මැරෙන්න ළඟයි කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ ක්ලෙවර් කියන තරුණිය කියනවා මේ පාර මැරෙන්නේ අපි නෙමෙයි. මේ පාර මැරෙන්නේ ඔයා කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම මේ පුද්ගලයාව පුපුරලා අර විදිහටම අර මෙයාලා වතුර බීපු විදිහම පළවෙනි පාර මැරුණා වගේ මේ පුද්ගලයා පුපුරලා කුඩු වෙලා මෙතනින් ජීවිතය ආගේ. අවසන් මූවි බලන්න ආස කට්ටිය කැමති කට්ටිය ජීවිතේ කරගන්න ලොකුම මෝඩ වැඩක්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා ආදරෙන් මේ මූවි එක බලන්න.
ඒ වගේම වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී සිටපු සියලුම දෙනාටම බොහොම ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකම් මම සමුගන්නවා. සුබ දවසක්.